දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් මාස 7 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු රසාන්ත ගොඩවැල මහතා ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වුණු අතර එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු කරන ලදී. ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගයේ සැප්තැම්බර් මාස 7 වනදා දක්වා කල් තැබීමට නියම කළ අතර 2014 වසරේ ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු වශයෙන් කටයුතු කරමින් එහි ගබඩා සංකීර්ණයේ කාපට් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගමකට පැවරීමේදී එම සමාගමට වාසිදායක ආකාරයකට ක්‍රියා කිරීම තුළින් දූෂණය නැමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබේ.